දේවානුකම්පකෝ පෝසෝ සදා භද්‍රානි පස්සති. දෙවියන්ගේ අනුකම්පාව ලැබුණට පස්සේ හොඳ දේවල්ම කරන්න හිතෙනවා. ගානට එයා ඉලක්කයට යනවා. නරක වැඩ කරන්න හිතෙන්නේ නැහැ. නරකක් වෙන්න ගිය තප්පරෙන් මග හැරෙනවා. ආරක්ෂාවට එනවා. ඒ ඔක්කොම වෙන්නේ දෙවියෝ සතුටු වුණොත්. දෙවියෝ සතුටු වෙන්නේ කොහොමද? දේවතා බලි වලින්. දේවතා බලි කියන්නේ කුමක්ද? දෙවියන්ට පූජාව තියෙනවා. දේව පූජාව ඉල්ලීමක් කරන්නේ නැතුව. ඉල්ලීමක් කරන්නේ නැතුව දේව පූජාව තියෙන එකට තමයි දේවතා බලි කියලා කියන්නේ. මේ රත්නපුරේ මට නම් විශ්වාස නැහැ ඉල්ලීමක් නොකර දේවතා බලි තියන අය ඉන්නවද කියලා. හැම පූජා වට්ටියකම හැම පළතුරු වට්ටියකම තියෙන ඉල්ලීමක්. මම දේවතා බලි තියලා තියෙනවා. දෙවියන්ට පූජාව මම දීලා තියෙනවා. එතකොට කපු මහත්තුරු අහනවා මොකටද මේ පූජාව ගෙනාවේ? එතකොට අපි කියනවා මොකක් හරි හේතුවක් නැහැ අපි මේ දෙවියන්ට තුටු පඳුරු කපුව ගැස් උඩ යනවා. ඒ කියන්නේ මෙච්චර කාලයකට ඉල්ලීමක් නැතුව පූජා වට්ටියක් ගෙනල්ලාම නැහැ. දේවතා බලේ නැහැ. කුඹුරු කැපෙන කාලේට අලුත් සහල් මංගල්‍යේ මොරුතෙන් දානේ කිරි උතුරෝන එක මතකද ඒක? එතකොට අර පැණි කිරි බත හදලා යහම් පනවලා දෙවියන්ට කැප කළා ඉන්න මිනිස්සු ඔක්කොම කමතේ හරි කුඹුරේ හරි ස්ථානේ හරි බෙදාගෙන කනවා. අන්න දේවතා බලි. ඒක හොඳ චාරිත්‍රයක්. ඒවක නොකර ඉන්න හොඳ නැහැ. ඊළඟට තමයි බහිරෝ පූජා. දේවතා බලි. තමන් මැණික් පතලක් කපනවා නම් ලීදක් කනිනවා නම් මහ පොළොව ඉදිකිරීමක් කරනවා නම් ඒ පොළොවට අධිග්‍රහිත දේවතාවුන්ට ඒ පූජාව දෙන්න ඕන. ඒ පූජාව නොදී ඒක කරන්න පුළුවන්. yaadෙන්නේ නැහැ. yaadෙන්නේ නැහැ. මැණික් පතල් වල නම් මැණික් හංගනවා. මේ තියෙන මැණික හංගනවා. ඒ බහිරෝ දේවතාවුන් වහන්සේලා සතුටු කරවන්න ඕන. ඒක කළ යුතු දෙයක්. මේ ලංකාව රකින්න දෙවිවරු ඉන්නවා 4 දෙනෙක්. විෂ්ණු කතරගම සමන් විභීෂණ. ඒ 4 දෙනාට තමන්ගේ පූජාවල් තියලා තියන්න ඕන. බාරයක් නොවි. මේ සමන් දේවාලේ තියෙනවා. එතකොට මේ සමන් දේවාලෙට මෙහින් ගියොත් නම් අනිවාර්යෙන් යන්නේ